සාමාන්‍ය ජීවිතය තුළ අරමුණ දැන් මේ සත්‍ය දර්ශනය දකින කෙනා විතරයි පුතග්ජනය නෙමෙයි මේ බුද්ධ දර්ශනය දකින කෙනාට මෙතන අරමුණේ දෙයක් හම්බෙන්නේ අරමුණ දෙයක් හම්බෙන්නේ නැති කෙනාට අරමුණු හටගත්තට අරමුණු ගිනි ගන්නෑ. එයාට ඒ ස්වභාවය එතන දෙයක් වෙලා නැහැ. විතක්ක සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍ර ස්වභාවය පතු වෙනවා. හැබැයි බොහොම පරිස්සමෙන් මොකද ආර්ය භූමිය මේ ලෝකේ ඇත්ත කරගෙන නෙමෙයි තියෙන්නේ. ඒක බොහොම පරිස්සමෙන් ඒක නිසා අපි මෙච්චර කියන්නේ ආර්ය භූමිය ඒ කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත තැන තියෙන කරව භූමිය ගිනි ගන්නවා අරමුණු ඇත්ත වෙනවා. හැබැයි සතරවෙනි ධ්‍යානයේ සමවතිනවා ආර්ය භූමියේ. හැබැයි එතන දෙයක් තියෙන්න බෑ. ලෝකේ ඇත්ත වෙන්න බෑ. එතන තමන් ඉන්න බෑ. නො පරිස්සම. එතන තියෙන අනාගාමී භූමිය තියෙන්නේ. මේ කියන්න ඕනේ. මේක කුමාර කශ්‍යප හඳුර මේක කිව්වා. එතකොට ඔය ආර්යයන් වහන්සේ කියන්නේ හතරවෙනි ධ්‍යානයේ අනාගාමී භූමියද කියලා. ඔව්. කුමාර කශ්‍යප හඳුරගෙන් කියවනවා. එහෙම කොහොමද වෙන්නේ කියලාත් ඇහුවා. අතර උන්වහන්සේට ඒක තේරුනේ නැහැ. උන්වහන්සේට ආර්යයන් වහන්සේ ඉගෙන ගන්න වෙනවා කිව්වේ ඒකයි. උන්වහන්සේ ඇත්තටම තව ධර්මයේ ගොඩක් දකින්න තියෙනවා. ඉතින් අපි ඇත්තටම මුකුත් කියන්නේ පුජ්‍යලේක විදියට අපි උන්වහන්සේට එහෙම මුකුත් කියන්න කැමති නැහැ. මොකද උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න ඕන කවදා හරි දවසක. මොකද මේ ධර්මයේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ධර්මයේ හරියට මධ්‍යස්ථයි. අන්තවලට යන එකක් නෙමෙයි. පුජ්‍යල් භාවයෙන් යන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ සබදාම් වගේ හරිම සුන්දර කතාවක්. අතරම මෛත්‍රී සිතින් තමයි හැම දෙයක් දිහාම දකින්න ඕනේ. හැම කෙනෙක්ම. මොකද කෙනෙක් පුජ්‍යලයක් මෙතන නැත්තම් ඔක්කොම එකයි. හැමෝම සබදාමටයි අයිති වෙන්නේ. ඒක හොඳ නරක නෙමෙයි මෙතන තියෙන්නේ. හරි දේ දැකලා අතරම තේරුම් අරගෙන සැනසීමෙන් කටයුතු කරන්නයි තියෙන්නේ. අපිට හිතන්නේ ඒක තමයි වෙන්නේ. හැමෝටම යහපතක් වෙන්න ඕනේ. එතකොට හැමෝටම යහපතක් වෙන්නේ. අතර මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමන්ගෙම නිදහස් වෙනව නේද? එතකොට තමන් අර මානසික ස්වභාව වලින් නිදහස් වෙනව නේද? සිතේ වාලෙක් වගේ දුවපු ගමන අරමුණු කියන එක දුවනවනේ. ආයතන පිනව දුවනවනේ. ආයතන වලින් කියන්නේ නේ. මන ආයතනයෙන් කියනව නේද? ඒකෙන් දෙනව නේද? මානසික ආලස්. මන ආයතනයෙන් දෙන්නේ මානසික ආලස්. හැබැයි අනිත් ඒවා නුත් දෙනවා. එතකොට අසිනුත් දෙනව නේද? නේද? වාලෙක් වගේ දුවනව නේද? එහෙම යනවා. අස කියන්නේ හැම පැත්තෙම එනවා. ඔය ඇසින් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනේ නේද? එක්ක කියනවා නේද මොකක් හරි කෑමක් පස්සේ දුවන්න. එක්ක නේද මොකක් හරි පේන එකක් පස්සේ. එක්ක නේද YouTube එකට යන්න හිතන. එක්ක නේද නිවන් මාර්ගය යන ඇත්ත එහෙමයි. කන්නේම නැතුව අරමුණු පස්සේ දුවනවා. ඔව්. ඒකෙන් නිදහස් වෙලා සනසීමෙන් ඒ දේ දකින්න පුළුවන් නම් ඇත්තටම මෙතන අනවජ්‍ය සුඛය තියෙනවා. එතන තියෙනවා අර ඉන්ද්‍රිය අපි කතා කරන්නේ ආර්ය සුෂ්ඨිම්භූත භාවයෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ තුල උපදිනවා ආර්ය සුෂ්ඨිම්භූත භාවය. ඒ තුල ආර්ය ශුන්‍යතාවය දැනෙන්න ගන්නවා. ඒ තුල නිදහස දැනෙනවා, සැනසීම දැනෙනවා, සැහැල්ලුව දැනෙනවා. එතකොට Tamanට පුළුවන් ඇත්තටම මේ හැම දෙයක්ම දැක්කට පස්සේ ඔය විදිහටම සිතුවිලි එනවා. නේද? පේනවා, ඇහෙනවා, දැනෙනවා, හැමදේම සිද්ධ වෙනවා. හැබැයි ගින්නක් නැති ස්වභාවයක් එනවා. ඔය අවබෝධයෙන් එන්නේ. අර සිත දැන් කොයි හරි වහලෙක් වගේ ගැට ගහලා තියෙනවා නම් නේද? කොයි හරි තැනක නේද? කිකෝ මේ ඒ සහෝදරයන්ට එහෙම නැත්නම් යාළුවන්ට එහෙම නැත්නම් වාහන වලට ගේ දොර වලට එහෙම නැත්නම් මිල මුදල් වලට නැත්නම් තමන්ගේම රූපෙට එහෙම මොනවට හරි සිත ගැට ගහනවානේ. එතකොට ඒක පේන්න ගන්නවා මේ ධර්මය දැක්කට පස්සේ. මේ මගේ හිත මෙතන ගැට ගහලා කියලා. හැබැයි ඊට පස්සේ ආ ගිනි ගන්න නැතුව ඒ ස්වභාවය දැකලා ඒකෙන් මිදිලා කටයුතු කරනවා. ඒ කියන්නේ එයාව එලවනව නෙමෙයි, අම්මව එලවනව නෙමෙයි, දරුවෝ එලවනව නෙමෙයි, ගෙවල් දොරවල් අතහරිනව නෙමෙයි, තමන් ආදරය කරන කෙනාව දාලා යනව නෙමෙයි. එතකොට ඇත්තටම ඒත් එක්කම කටයුතු කරනවා. හැබැයි ආර්ය තුෂ්ණිම්භූත භාවයකුයි ආර්ය ශුන්‍යතාවයකුයි අර කියන පුදුමාකාර සංවරයක් අභ්‍යන්තරයෙන් මතුවෙනවා. ඒ කියන්නේ ඒවට ගැටෙන්නේ නැහැ, ඒවට ඇලෙන්නේ නැහැ, ගිනි ගන්නේ නැහැ. හැබැයි මේ විදිහට ඒගොල්ලොත් එක්ක කතා බහක් කරනවා. හරි පුදුමයි කරනවා. "ඕ පුතේ එන්න මොකද්ද පුතාට තියෙන ප්‍රශ්නේ එන්න අපි බලමු" කියලා දරුවට ආදරෙන් කතා කරනවා. දැන් පෙම්වතා නම් පෙම්වතාට ආදරෙන් කතා කරනවා. පෙම්වතියට ආදරෙන් කතා කරනවා. හැබැයි මේ පෙම්වතයි පෙම්වතියයි මේ දේශනා අහනවා නම් ඒ දෙන්නම ඉන්නේ සැනසීමකින්. ඒ දෙන්නම වහල් මානසික ඔයා ඕවා එච්චර හිතන්න එපා කියලා අරයටත් කියනවා. ඔයා ගණන් ගන්න එපා ඔය ඉන්නේ ඕවා තේරුමක් නැහැනේ. ඔයාට ඉස්ත නැහැ ඔයාට සතුටින් ඉන්නේ. අන්න බලන්න ආර්ය භූමියේ ආදරයක් තියෙනවා කියලා අපි කියවනේ.
ආර්ය භූමිය හඳුනාගත්තට පස්සේ ඒ ආර්ය භූමිය පෘථග්ජන ආදරය නෙමෙයි. ඒ කෑදරකම තණ්හාව නෙමෙයි. ආර්ය භූමියේ තියෙන අර රූපයකට එහෙම නැත්නම් මොනවා හරි බිස්නස් එකක් කරනවා වගේ ගනුදෙනුවක් නෙමෙයි. මයින්ඩ් එකෙන් කරන එකක් නෙමෙයි. ආර්ය භූමියේ දැනෙන එකක් තියෙන නිදාසක් සැනසීමක්. ඉතින් අපි යන තුර සංසාරේ අපි එකට යමු කියලා අපි කිව්වේ අර මාලිගාවිල අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කියන්නේ අපි කිව්වේ මේ දෙන්න මෙච්චර වයසට ගිහිල්ලා නේද බොහොම සතුටින් සැනසීමෙන් කටයුතු කරනවා කියලා. ඒ වයසට ගියත් මොකද නේද? ඒ දෙන්න ෆීල් වෙනවනේ. ඇයි මේ කතාව තුළ අවසානයේදී වයසට ගියත් සබදාම් වගේ. ඇත්තම කිව්වොත් ගහකොළත් හරි ආදරේ. සතාසිපාවත් හරි ආදරේ. එතකොට තමන්ගේ අර ඇතුළාන්තේ තමන්ගේ එම්ටිනස් එක තමන්ගේ ඒකට ඩිවයින් වෙන්නේ අර ඒ වගේම එම්ටිනස් එකක්නේ. ඒ අර කම්පන වේව එක ඒ තරම්ම 0 වෙලානේ. එහෙම ඒ නේද? එවැනි දෙන්නේ එක සබදාමට ලින්ක් වෙලා වගේ. මහා ආදරයක් තියෙන්නේ. ඒකයි කිව්වේ මේ ආදරේ මහා ආදරේ පුජ්‍යල දෙන්නකොට විතරක් නෙමෙයි. ගස් කොළන් වලට අහසට පොළොවට සබදාමට හැම දෙයකම ලින්ක් වෙනවා කියලා. ඒකට හේතුව මෙතන දෙයක් නැති වෙනවා. මෙතන කෙනෙක් නැති වෙනවා. ඊට පස්සේ හැමතැනම මේ ආදරේ තියෙනවා. ඒ වගේම කෙනෙක් දැක්කම ඒක නටත් ඒක දැනෙනවා. ඒකට එතන ඩිවයින් ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක පෙරේතකමක් නෙමෙයි. අර සම්මුතියේ තියෙන බිස්නස් එක නෙමෙයි. ඒක හරි නිදහසක්. ඒක හරි සැනසීම. නේද? නේද?